මගේ මාන්සිය ඔයාලට කවදාවත් පෙනුන්නේ ලතා වේගෙන් වැඩ කරනවා දැක්ක ගෙදර අය පුදුමයට පත් වුණා. අම්මා අනේ මට ඔයාව ඕනේ. මං ආයෙ වද දෙන්නේ නෑ. ලතාගේ දවස පටන් ගත්තේ කුකුල හඬලන්නත් කලින්මයි. ලතා ගෙදර පිරිසිදු කරලා උදේ කෑමත් හදලා අවුරුදු 10 චණ්ඩි පුතයි මාස 7 චූටි බබයි සැමියාගේ යෝනෑපාකම් ඉටු කරන එක ඇයගේ දවසේ ප්‍රධානම රාජකාරිය වුණා. ලතා කොච්චර මහන්සි වුණත් ඇය ගෙදර හැම වැඩක්ම කරේ හරිම ආදරෙන්. අම්මේ මට බඩගිනි. මගේ පුතාට බඩගිනිද? ඉන්න රත්තරන් මම මේ ටික ඉවර කරලා ඉක්මනට කැම ටික හදලා දෙන්නම්. පුතේ ඔයාට පුළුවන් නේද ඔය සෙල්ලම් බඩ ටික තනියම අස් කරගන්න? මට අද වැඩ වැඩි පුතේ. අනේ අම්මේ මට බෑ. ඔයා ඉන්නේ ඒකටනේ. අම්මා මම රෑ කිව්වනේ මගේ ඉස්කෝලේ ඇඳුම් අයන් කරන්න කියලා. ඒක කරලත් නෑ. මගේ ටයි එකත් කොහෙද ගන්න යන්නේ? අයියෝ අමතක වුණානේ පුතේ. ඊයේ රෑ මල්ලි බබා හරියට ඇඬුවා. මට නිින්ද ගියෙත් පැය දෙකක් වගේ. ඉන්දුක මම ඉක්මනට අයන් කරලා දෙන්න. තාතා කෑම එකට මිරිස් වැඩි. ඔයාට බැරිද අනේ මං ආස විදියට කෑම ටික හදන්න? ගෙදර වැඩ ටික පිළිවෙලට කරගන්න බැරිද? දවසම ගෙදර නිකන් ඉන්නේ. මගේ දවසම මොස්පෙන්තු කරනවා. ඔයා නම් කිසිම වැඩකට නැති කෙනෙක්. ලතා නාමටම හරියන වැඩ තමයි ඔයාගෙත් තියෙන්නේ. ඇයි ගුණේ ඔයා මට ඔහොම කතා කරන්නේ? ඔයා කියන්නේ මම වැඩකට නැති කෙනෙක් කියලාද? මම නිින්දත් විවේකයක් නැතුව දවසම ඔයාලා වෙනුවෙන් වැඩ කරනවා. ඔයාලට මගේ මහන්සිය පොඩ්ඩක්වත් පේන්නේ නැද්ද? එක දවසක් කියනවා මට ආදරේ කතා කරපු. ආදරේ ඕනෙත් නෑ. අඩු ගානේ ලස්සනට කතා කරපු එක දවසක් කියන්න. මගේ හිත කොච්චර රිදෙනවද කියලා ඔයාලා කවුරුත් දන්නේ නෑ. දෙයනේ මට ශක්තිය දෙන්න. හැමදේම තනියම කරනකොට හරිම අමාරුයි. මේ අත් දෙකෙන් කොහොමද 4 දෙනෙක්ගේ වැඩ මං කරන්නේ? මට අත් 10ක්වත් තිබ්බනම් හැමෝගෙම දේවල් මටම කරන්න තිබ්බා. හිතකොටවත් එයාලා මට ආදරේ කරයිනේ. දරුවා ඔයාගේ පිරිසිදු සිතත් කැපවීමත් මම දැක්කා. ඔබගේ ආශාව ඉටු වේවා. දෙවියන් ආශිර්වාද කරද්දී ලතාගේ උරහිස් දෙපැත්තෙන් තිබුණු අත් දෙකට අමතරව අත් 8ක්ම එකවරම මත වුණා. මේ වරමින් ඔබට වෙනදට වඩා අත්වලින් වැඩ එකවර කරගන්න පුළුවන් වෙයි. හැබැයි මේ අද්දාය පේන්නේ නම් ඔයාට විතරයි. අනේ දෙවියනේ ඔබට ස්තුතියි. මට දැන් මේ වගේ අත්වලින් හැම දෙයක්ම එකවර කරන්න පුළුවන් වෙයි. ලතාට දැන් අත් 10ක්ම තියෙන නිසා ලතා හරිම කඩිසරව ගෙදර දොරේ වැඩ ඔක්කොම අත් 10ම කරන්න ගත්තා. පහුවදා උදෙම ලතා වේගෙන් වැඩ කරනවා දැක්ක ගෙදර අය පුදුමයට පත් වුණා. ඇය හරිම පොඩි වෙලාවකින් උදේ කෑමත් හදලා ගෙදරත් අතු ගාලා වෙදිසෝතලා ගෙදර වැඩ ඔක්කොම ටික ඉවර කරා. තාතා මොකද මේ අද කවදාවත් උද්‍යෝගී? ඔයා යන්ත්‍රයක් වගේනේ. අද නම් මහන්සි නැතුවම වැඩ ටික ඉවර කරලා වගේ. එහෙනම් දවල්ට මගේ යාළුවෝ ටිකකටත් ගෙදරට එන්න කියන්නම්කෝ. ඔයාට පුළුවන් කෑම ටිකක් හදලා තියන්න. නේද? කාලේ ගෙවිලා යද්දි ගෙදර අය හැමෝම ලතාගේ නොපෙනෙන සේවය පුරුද්දක් කරගත්තා. ලතා ගොඩක් වේගෙන් වැඩ කරපු නිසා අවසානයේදී ගෙදර වැඩ ඔක්කොම ලතා පිට පැටවුණා.
අනේ ඉතින් දින කීපයක් යද්දි ලතාට දරා ගන්න බැරි තරම් වැඩ ගොඩක් ඇයට තනියම කරන්න වුණා. ලතා බිම හැමදැනම වතුර හලලා වැඩ කරලා විතරක් මදි. පිළිවෙලකුත් තියෙන්න ඕනේ වැඩවල. කඩිකුලප්පුව විතරයි. කිසි වැඩක පිළිවෙලක් නැහැ. ලතාට දවසින් දවස කියන අනුම්පද දරා ගන්න බැරි වුණා. වේදනාවෙන් වෙහෙසට පත් වෙලා හිටපු අය හරියට දුක් වුණා. මට සමාව වෙන්න. මට පුළුවන් හැමදේම කළා. ඒත් මොනවා කරත් ඔයාලට මාව වටින්නේ. මට තවත් නම් බෑ. මට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ. මගේ මානසික ඔයාලට කවදාවත් පිටුන්නේ. ඊළඟ දවසත් උදා වුණා. තාත්තේ අම්මා කොහෙ ගිහින්ද? මට ඉස්කෝලේ යන්නත් පරක්කු වෙනවා. මේ එක මේස් එකකින් තියන්නේ අප්පා. මන් දන්නේ නෑ පුතා. කොහේ හරි ගිහින් ඇති. හොයාගන්නකෝ. මේ ලතා. එයා කොහොමද මට නොකිය කොහෙවත් යන්නේ? ලතා කොහෙද? කො මගේ උදේ කෑම එක? දැන් දවස් දෙකක් විතර වුණා. ලතා කොහෙද අප්පා? පුතේ අම්මා ආච්චි ගෙදර ගිහිල්ලත් නෑ. පොඩි මල්ලිට කිරිත් නෑ පුතේ. මං ගමේ ඇවිදලා අම්මා ගැන විපරමක් කරලා එන්නම්කෝ. දෙයියනේ මගේ පුතේ එන්න. ඇයි තාත්තේ ඇයි කෑ ගහන්නේ? අම්මගේ වලල්ලක් මෙතන වැටිලා පුතේ. ලිස්සලා ගිය පාරකුත් තියෙනවා. අනේ අම්මා එලට වැටුණවත්ද? අම්මා වතුරට වැටිලා පුතේ. අම්මා මැරිලා ඇති පුතේ. අනේ මගේ ලතා මට සමාව වෙන්න. ඔයා නැතුව අපිට ඉන්න බෑ ලතා. අම්මා අනේ මට ඔයාව ඕනේ. මං ආයේ වග දෙන්නේ නෑ. මං හොඳට ඉගෙන ගන්නම්. අනේ අම්මා මං ළඟට එන්න. තාත්තේ මට අම්මා නැතුව ඉන්න බෑ. මං අම්මගේ හිත ගොඩක් රින්දලා තියෙනවා. මං දන්නේ අම්මා නැතුව කොහොමද ඉන්නේ කියලා. අම්මා මැරුණතක පවුල හැමෝටම දරා ගන්න බැරි වුණා. ලතා නැතුව ගෙදර වැඩ කරගන්න හැදුවත් හැමදේම අවුල් ජාලයක් වුණා. ලතා නැති වුණාට පස්සේ ගෙදර හැමෝගෙම ජීවිත උඩ යටි කර වුණා. මට තාම උයාගන්නවත් දන්නේ නෑනේ. හැමදාම මං කුස්සියේදී විනාශයක් කරගන්නවා. මගේ ලතා මට කොච්චර රසට කෑම හදලා දුන්නද? එක දවසක් මට බැරි වුණානේ එයාගේ කෑම රසයි කියන්න. අයියෝ චූටි පුතේ මම මේ එනවා. අනේ මගේ ලතා. අනේ මගේ රත්තරන් අපි හිතුවා මැරිලා කියලා. කොහෙද අපිව දාලා ගියේ? මගේ අම්මා අනේ අම්මා මාව දාලා යන්න එපා. මට ඔයා නැතුව ඉන්න බෑ. සමා වෙන්න අම්මා මම ආයි කවදාවත් වද දෙන්නේ නෑ. මගේ අම්මා මට මේ ලෝකෙ වටිනම කෙනා. නසතා දුන්නු දුකට මට බහුසිත වෙන්නකෝ. අනේ ලතා මට සමා වෙන්න. ඔයා නැතුව අපේ ජීවිතේ වටිනාකමක් නෑ. අපි දෙන්නට නොතේරුණාට ලතා ඔයා තමයි අපේ ගෙදර වීරයා. ඔයාගේ අත් දෙක පිටිපස්සේ කොච්චර ශක්තියක් කැපවීමක් තියෙනවද?
දවසකට අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? අපි ආයේ කවදාවත්ම ඔයාට තනියම වැඩ කරන්න දෙන්නේ නැහැ. ලතාගේ හදවත සතුටින් පිරීලා ගියා. මම ඇය පොඩි කාලයකට අතුරුදහන් කරලා තිබ්බේ. ඔබලා දෙන්නට ඇයගේ වටිනාකම තේරුම් කරවන්න. හැබැයි ආයෙත් ඔබලට වටින්නේ නැති වුණොත් මං සදහටම ඇයව අරගෙන යනවා දෙව්ලෝකෙට. එදා ඉඳලා මේ ගෙදර දිනචර්යාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ගෙදර හැමෝම තේරුම් ගත්තා. ගෙදර වැඩපළ කියන්නේ එක පුද්ගලයෙක් විතරක් කරන්න ඕන දේවල් නෙවෙයි කියලා. අම්මට හැමෝම උදව් කළා. ඔබගේ වැඩ තනියම කරගන්න හැම වෙලාවකදීම ඔබගේ අම්මගේ වැඩ කොටසෙන් ටිකක් හරි අඩු වෙනවා. ඒ සැනසීම අම්මට දෙන්න. ඇයට පොඩි හරි විවේකයක් දෙන්න. අද ඔබේ ළඟ ඉන්න ආදරණීය අම්මා කවදා හෝ ඔබව දාලා යනවා. ඉන්න අතුරු ඇයට සලකන්න. නැති වුණාට පස්සේ අනේ මගේ අම්මා කියා වැළපෙනවට වඩා ජීවත් වෙන මේ මොහොතේදී ඇගේ හදවත සතුටෙන් පුරවන්න. ඒකයි ඔබේ සැබෑම යුතුයකම වන්නේ. කතාව හොඳ නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා බලන්න කාටුන් කතා channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.